ඉතින් යාළුවේ ඔයා සෝෂල් මීඩියාස් වල ෂෙයා කරන වීඩියෝ වල views ගන්න අනුව ඔයාට ඩොලර් 200ක් දක්වා ඉන්කම් එකක් ගන්න පුළුවන් සයිට් එක ගැන මීට කලින් ඔයා දැනගෙන හිටියද? ඉතින් අද කතාන සයිට් එකේ අලුත්ම ඉවෙන්ට් එක කරා ඔයාට මේ chance එක හම්බෙලා තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් නම් මං earn කරු මුදල ඩොලර් 1100ක් වගේ මේ වෙනකොට මේ සයිට් එකේ බැලන්ස් එකේ තියෙනවා. ඉතින් වැඩි කරන්නේ මොකටද? අපි මේ සයිට් එක ගැන කතා කරන්නේ. ඉතින් ගොඩක්කට ප්‍රශ්නයක් තමයි කොහොමද මේකෙන් හරියට රීචාර්ජ් කරන්න කියලා Binance කරා. ඉතින් මෙන්න මේ විදිහට තමයි රීචාර්ජ් කරන්නේ. මම මේ වීඩියෝ එකේ ගොඩක්ම රීචාර්ජ් කරන කැක ගැන අහපු කට්ටිය වෙනුවෙන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ කැමති amount එක select කරලා මෙන්න මේම ඔයාලට මෙන්න මේ කෝපි කරගන්න පුළුවන් wallet address එක. ඉතින් ඔයාගේ Binance එකට ඊට පස්සේ යන්න. ඊට පස්සේ ඔයා Binance එකේ මෙන්න මේ wallet එකට ගිහිල්ලා මෙතන deposit කියන එක බලන්න touch කරලා. ඉතින් ඒක touch කරාට පස්සේ ඔයාට USDT කියන මේ coin එක select කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන පළවෙනියට තියෙන crypto network එක කරා යවන කියන එක select කරගන්න. ඉතින් මෙයාගේ message එක අයින් කරගන්න. ඊට පස්සේ මෙතන ඔයා copy කරගත්තු wallet address එක paste කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට කැමති මෙන්න මේ කැමති TRC20 නම් එහෙම කොමක් කරුවා කැමති එකක් අතන මෙතන select කරන්න තියෙනවා. ඉතින් TRC20 එක හරහා මෙන්න මේ විදිහට ඔයාගේ amount එක type කරන්න. ඊට පස්සේ withdraw කියලා මෙතනින් දෙන්නට තමා තියෙන්නේ. ඉතින් මේකෙදි fee එක විදිහට $1 එකක් ලැබෙන නිසා අපි $1 එකක් වැඩියෙන් තමයි මේකේ withdraw කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට අපේ wallet එකෙන් මේ USDT 101 කැපුණාම මගේ account එකට $100ක් තමයි බැර වෙන්නේ. මොකද chain මේක හරහා යද්දී $1 එකක් කැපෙන නිසා. ඉතින් අපි බලමු මේක bank transfer හරහා කොහොමද කරගන්නේ කියලා. ඉතින් මෙන්න මෙහෙම අපි type කරගන්නවා. ඉතින් one pay කියන එක හරහා තමයි අපි මෙතනදී යවන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි මෙන්න මෙහෙම අපි මේ ආකාරයට අපි bank details ටික දීලා අපි මෙන්න මෙහෙම මම මේක privacy reasons මත මෙන්න මේකේ මේවා ටික කියන්නේ මගේ details ටික මම මේකේ off කියන්නේ blur කරනවා. ඉතින් මේ මම Genie app එක කරා තමයි මේක දියවන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ දෙකෙන්ම ඔයාලට කරලා පෙන්නන්නම්. ඉතින් pin එක මෙන්න මෙහෙම ගහගත්තට පස්සේ අපි යනවා අපේ Genie app එක ඇතුළට. ඉතින් මෙන්න මේ විදිහට මම දැන් අපේ withdraw එක ඒ කියන්නේ අපේ withdraw කරගන්න හදන්නේ මගේ recharge කරගන්න හදන්නේ account එකට. ඉතින් මෙන්න මේ විදිහට ගිහිල්ලා name එකයි ඒවා ටික මෙන්න මේ විදිහට අපි copy කරගෙන paste කරගෙන ඊට පස්සේ මෙන්න මේකට දාන්නයි තියෙන්නේ. ඉතින් මේ bank holders name ඒවා ටික type කරගත්තට පස්සේ අපි අපේ amount එක type කරගන්නවා. amount එක type කරගෙන මෙන්න මෙහෙම අපි දාගන්නවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් මෙන්න මේක account එක recharge කරගන්න. ඉතින් යාළුවනේ ඉතින් ඔයාලා ගොඩක් ඇහුවා මගේ recharge කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඒක හරහා තමයි ඔයාලට මේ ඒක කොහොමද කරන්න කියන එක තමයි මේ වීඩියෝ එකෙන් අපිට තියෙන. ඊට පස්සේ මෙන්න මෙතනට අපේ slip එක upload කරන්න. ඉතින් මෙන්න මේ විදිහට upload කරලා confirm දෙන්න විතරයි තියෙන්නේ. අපිට ඊට පස්සේ අපේ account එකට අපේ මුදල් ටික බැර වෙනවා. ඉතින් එච්චරයි. ඉතින් ඔයාලට මුලින් මතක් කරා වගේ මේක ඔයාලට යන views ගන්න අනුව ඔයාලට ඩොලර් 200ක් දක්වා ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සයිට් එක ආපු අලුත්ම ඉවෙන්ට් එක තමයි මේක. මම ගැන ඔයාලට ඉස්සරහට කතා කරන්නම්. ඊට කලින් මතක් කරන්නම් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන අතු පාට subscribe button එක touch කරලා පහළ තියෙන වීඩියෝ like එක උදාගෙනම අපිව මෙන්න මේ සයිට් එක ගැන කතා කරන්න. ඉතින් මේ සයිට් එකට අවශ්‍ය කරන link ටික පල්ලෙහා description එකේ ඒත් එක්කම comment section එකේ pin කරලා තියෙනවා. ඔයාලට link දෙන්න පුළුවන් අද කතා කරන සයිට් එකේ register interface එකට. ඉතින් ඔයාලා පස්සේ මෙන්න මේ වගේ සයිට් එකකට. ඉතින් මේක නම CoinRace. මම ඔයාලට CoinRace එක ගැන මීට කලින් වීඩියෝ සීරීස් එකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ගිහිල්ලා මේ ගැන වීඩියෝස් ටික YouTube එකේ search කරන්න. ඉතින් ආසෝ මෙතන ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් please enter your email කියලා තියෙනවා. මෙතන ඔයාගේ වැඩ කරන ඔයාගේ mobile එකේ එහෙම නැත්නම් ඔයාගේ PC එකේ තියෙන දැනට active තියෙන email එක මෙතන ලබා දෙන්න. මොකද කිව්වොත් ඒ email එකට OTP code එක හරහා තමයි ඔයාගේ account එක verify කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ refer code කියන දරට ඔයා අනිවාර්යයෙන්ම මේ pop up වෙන code එක දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ refer code එක auto fill ආ තිබ්බොත් එහෙම ඔයාට ඒක කෙලින්ම continue කරගන්න පුළුවන්. මොකද මේ refer code එක තිබ්බොත් විතරයි ඔයාට මෙන්න මේ views ගන්න අනුව ඩොලර් ගෙවන මේ ඉවෙන්ට් එකට join වෙන්න පුළුවන්.
අපි මේ account එක create කරගෙන ඇතුළට ගිහිල්ලා බලමු මේ event එකේ අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා. ඔය account එක create කරන් ඇතුළට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මෙතන ආවට පස්සේ ඔයාලට මුලින්ම උඩින් බලා ගන්න පුළුවන් වෙනවා calculator, invite, copy trading සහ simulation කියලා option එකක්. ඉතින් මේකේ මුලින්ම event එක ගැන කතා කරොත් එimhe ඔයාලට මේක අරා 15 Pro Max එකක් එහෙම නැත්නම් motorbike එකක් එහෙම නැත්නම් සැනසෙලි තියාග ඉදර USDT තෑග ඔයාලට මේකෙන් දිනා ගන්න පුළුවන්. ඉතින් simulation option එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ ඔයාලට trade කරන්න තියෙන්නේ. ඉතින් මේක trade කරන්න ඔයාලට කිසිම deposit එකක් කරන්න ඕනේ නැහැ. මේක ඔයාලට demo balance එක ලබා දීලා දෙනවා. මේක අර ඔයාලට trade කරලා ඔයාලට තියෙන මේකේ task එක complete කරගන්න. ඉතින් මේක ගැන වීඩියෝ එකත් මම ඔයාලට කලින් දාලා තියෙනවා. ඒකේ link එක පල්ලා description එකේ ඇති. ඔයාලට ඉතින් check out කරන්න පුළුවන් මේ වීඩියෝ එක කොහොමද කරන්න කියලා. මම දැන් මෙතන back කරලා ඔයාලට මුලින්ම මතක් කරගන්නම් මේකේ තියෙන මම video views ගන්නට ඩොලර් ගෙවනවා කිව්ව event එක ගැන දැන් කතා කරන්න යන්නේ. ඉතින් මේක තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මේ post එකෙමුත් global creation reward එකක් යනවා. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන views 500කට ඩොලර් 8ක් views 1000කට ඩොලර් 14ක් views 3000කට ඩොලර් 30ක් views 5000කට ඩොලර් 50ක් 10000කට 100ක් 50000කට 150ක් වගේම views ලක්ෂයකට ඩොලර් 200ක වගේ මුදලක් මේ site එක විසින් ඔයාලට කියනවා මෙන්න මේ අලුත්ම event එක කරා. ඉතින් මේ event එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඒකේ දාද්දි TikTok, YouTube, Facebook, Instagram කියන ඕනම social media platform එකක ඔයාලට පුළුවන් මෙන්න මේ site එක ගැන වීඩියෝ එකක් publish කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මේකේ link එක customer service contact කරගෙන එයාට මේ වීඩියෝ එකේ link එක යවන්න. ඉතින් agent link එක පල්ලා description එකේ තියෙනවා. contact agent කේන්දරයට ගිහිල්ලා ඔයාලට පුළුවන් Telegram එක හරහා මෙයාව contact කරගෙන ඔයා upload කරපු වීඩියෝ එකේ link එක මෙයාලට යවන්න. ඊට පස්සේ working days 3කින් ඒ කියන්නේ වැඩ කරන දවස් 3ක් කරා ඔයාගේ මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ අවශ්‍ය මුදලට රිවර්ඩ් එක මෙයාලා විසින් ලබා දෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එක කොහොමත් මිස් කරගන්න එපා. ඔයාට TikTok කරා ලොකු රීච් එකක් වගේම ලොකු views ප්‍රමාණයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා TikTok එකේ වීඩියෝ බූස්ට් කළත් ඔයාට මේ වගේ earning එකක් ගන්න මේකෙන් chance එක හම්බ වෙනවා. ඒ නිසා අමතක කරන්නවා මේ CoinRace එකේ register වෙන එකේ ඉඳන් මේක trade කරන්නේ කොහොමද මේකේ withdraw ගන්න කොහොමද කියලා වීඩියෝ එකක් create කරලා social media එකට post කරලා ඔයාගේ reward එක ඔයා දිනා ගන්න. නිකමට හරි ඔයාගේ TikTok එකේ views ලක්ෂයක් විතර ගියොත් එimhe ඔයාට ඩොලර් 200ක් දක්වා මේකෙන් income එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මගහර ගන්නතු මේ event එක කරගන්න. දැන් අපි යමු මේකේ දෙවෙනි event එක පැත්තට. දෙවෙනි event එක තමයි මෙන්න මේකේ CoinRace agent team එකක් තියෙනවා. ඉතින් මේ agent team එකේ ordinary user කෙනෙක්ට ඩොලර් 500ක් දක්වා earning ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම agent කෙනෙක්ගේ team එකේ monthly income එක ඩොලර් 3000ක් දක්වා agent කෙනෙක්ට ලබා ගන්න පුළුවන්. ඊට agent කෙනෙක් වෙන්න ලොකු දෙයක් කරන්න නැහැ. මම ඔයාලට කලින් කිව්ව video creation reward එක කරගත්තා නම් ඔයාට මෙන්න මේ agent කෙනෙක් වෙන්න එක පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාට කරන්න තියෙන මම ඔයාලට කිව්වා වගේම video එක create කරන්න social media එකේ post කරන්න CoinRace එකේ register වෙන්නේ කොහමද? CoinRace එකේ trade කරන්නේ කොහමද? CoinRace එක කරා withdrawal ලබා ගන්න කොහමද කියන ටික අන්තර්ගත කරලා video එක create කරලා social media ඕනම කෙනෙකුව පළ කරලා ඔයාගේ link එක views ගියාට පස්සේ මෙන්න මේ agent කෙනෙක්ට යවන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ views ගන්නට අනුව මෙයාලා අරා gift එකක් ලබා ගන්න. දැන් අපි කතා කරමු මේක කොහොමද trade කරන්න කියලා. ඉතින් ආවට පස්සේ මුලින් මේකේ register වෙද්දි team එකේ මේකේ recharge එක දාගන්න ඕනේ. recharge දාගද්දි ඔයාලට පුළුවන් මෙන්න මේ recharge option එකට මෙතෙන් දාවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් cryptocurrency අරහා මේකට ඔයාලා deposit එකක් දාගන්න පුළුවන්. ඉතින් deposit දාගද්දි ඔයාලට පුළුවන් මෙන්න මෙතන recharge amount එක ඩොලර් 10ක් එහෙම නැත්නම් 30ක් නැත්නම් ඔයාලට manually 5ක් මේක type කරගන්න පුළුවන්. ඉතින් මේකේ minimum deposit එක USDT 5ක් කියලා තමයි මෙයාලා කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන next දුන්නාට පස්සේ මෙයාලා හරහා QR code එකක් වගේම wallet address එක generate කරලා දෙනවා. මෙන්න wallet address එක copy කරන් ගිහලා ඔයාගේ ඕනම crypto wallet එක කරා මෙන්න මේකට deposit එකක් දාගනිමින් හැකියාවක් තියෙනවා. එහෙම කරාට පස්සේ ඔයාලට පුළුවන් මේක recharge එක complete කරගෙන මේකේ තියෙන trading වලට enter වෙන්න. ඉතින් ඔයා මේක social media එකේ post එකක් video එකක් හදනවා නම් අනිවාර්යයෙන් මෙන්න මේ recharge option එකත් වැදගත් වෙනවා. ඔයා මේකේ register වෙන්නේ කොහොමද, trade කරන්නේ කොහොමද, ඔයා recharge කරන්නේ කොහොමද, මේකේ හරියට withdrawal එක ගන්න කොහොමද, ඒ ඔක්කොම step ටික හරියට පැහැදිලි කරලා දෙන්න ඕනේ ඔයාගේ ඕනම social media ගිණුමක. ඉතින් social media ගිණුම post කරද්දී ඔයාගේ ඉන්න followers ලා ඔයාගේ TikTok එකේ තියෙන likes ඒ කිසිම දෙයක් වැදගත් නැහැ. ඔයාගේ වීඩියෝ යන views ගන්න විතරයි මෙයාලට වැදගත් වෙන්නේ. හරි. දැන් අපි මේකේ trading පැත්තට බහිමු. මම එන්න මෙන්න මෙතන තියෙනවා home එක බලා ගන්න පුළුවන් ඔයාලට. මම එන්න home එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා BTC 28 කියලා මේ විදිහට event එකක් තියෙනවා. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙයාලගේ trading chart එක 1 minute 3 minute වගේම 5 minute වලින් ඔයාලට මේක trade කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට කතා කරන්නේ 1 minute එක ගැන. ඉතින් මේකට අවශ්‍ය කරන signal group සේරම ඔයාලට පහළ description එකේ මම දාලා තියෙනවා. ඒ වගේම මම ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න බැරි වුණා. ඔයාලට තියෙනවා අර video creation event එකේම මේකේ VIP signal group එකට join වෙන්න.
ඉතින් VIP group එක ඔයාලට payment කරන්න ඕනේ නැහැ මේකෙදි. ඔයා active වෙන members ලා 3 දෙනෙක් invite කරොත් එimhe ඔයාලට මෙයාලගේ VIP signal group එකට join කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඔයාලට මේකට අවශ්‍ය signal group ටික මම පළවෙනි දාලා තිනවා. මම එන්නම් මුලින්ම signal group එකට. ඉතින් ආ signal group එක ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට අපේ trade එක එන්නුනා. මෙතන අපි trade එක enter කරලා අපි අලුත් trade එකක් යනකම් පොඩ්ඩක් වෙලා බලාගෙන ඉමු. ඉතින් යාළුවෝ අපේ BTC 1 minute signal group එකේ time එක ඉවර නිසා මම ආවා BTC 3 minute signal group එකට. ඉතින් මේක කියනවා 18:36ට මෙයාලා stage 2 එකේ big god small lot small event එකෙන් trade එකක් දාන්න කියලා. මම එන්න අපේ trading chart එක මෙතන දාලා පස්සේ 3 minute select කළා. මෙතන big god small lot small event select කරගන්නවා. මෙයාලා කියලා තියෙන විදිහටම. ඊට පස්සේ මම මෙතනින් දනවා අපේ price 2 එකේ විතර $7.23ක්. ඊට පස්සේ මේ විදිහට අපේ trade එක මේ විදිහට start කරගන්නවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා මේ විදිහට අපේ order generate වුණා. අබ්බලෝ මේකේ profit එකක් ඇයිද? ඒවන් නැත්තම් loss එකක් ඇයිද කියලා. ඊට මේකේ profit එක බලන්න තව විනාඩි 1:00 වගේ කාලයක් තියෙනවා. මම මේ වීඩියෝ මෙතනින් කට් කරලා ඔයාලට දාලා තියෙනනම් profit එක ගන්න තප්පර 20ක් විතර තියලා මේ වීඩියෝ එකමත් start කරන්න. හරි දැන් guys අපිට තව තප්පර 20කින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ trade එකේ අපිට profit එකක් ආවද? ඒව නැත්තම් අපි දැම්ම මුදල් ටික loss වෙලා ගියාද කියලා. ඒ වගේ මතක් කරගන්න අපේ Telegram මේ CoinRate ශ්‍රී ලංකා group එකටත් join වෙන්න අමතක කරන්න එපා guys. ඒකෙත් ඔයාලට giveaway එකක් යනවා. ඉතින් ඔන්න අපේ trade එකේ time එක එන්නුනා. අපි බලමු මේක අපිට profit එකක් හම්බුණාද? එහෙම නැත්නම් මේ මුදලත් අපේ loss වෙලා ගියාද කියලා. ඉතින් guys මම එන මෙතන period එකෙන් දාන මෙතන ආවට පස්සේ ඔයාලට my orders කියන දන ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. අපි දැම්ම trade එක මේ විදිහට profit වෙලා තියෙනවා. ඉතින් අපි දැම්ම $7ක් වගේම ඒකෙන් අපිට profit එක හම්බෙලා තියෙනවා $27.47ක වගේ ප්‍රමාණයක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එක trade එකකින් කොච්චර profit එකක් මම ගත්තද කියලා. ඉතින් මම දැන් එන්නම් ඔයාලට මේ prices ඩි ගැන කතා කරන්න. ඊට පස්සේ අපි තව trade එකක් දාලා මේ වීඩියෝ එකේ withdraw එකක් දාලාම මේ වීඩියෝ එක end කරමු. ඉතින් මේක ඔයා කරයි යද්දී ඔයා loss වෙන මුදලක් ගානේ ඔයා මේකේ calculator එකක් use කරන්න ඕනේ. මේ calculator එකේ වාසිය තමයි ඔයාට මේක stage 8කට බෙදලා තියෙනවා. මේ stage 8 හරහා ඔයාට පුළුවන් ඔයා loss වෙන මුදල 80%කින් නැවතත් refund ගන්න. ඒක නිතරම ඔයා $100ක් මේකට invest කළා $100ම trade 8කින් loss වුණා කියලා. ඔයා මෙන්න මේ calculator එකේ තියෙන prices 8ට අදාළව මේක trade කරලා තිබ්බොත් එහෙම ඔයාට loss වෙච්ච මුදලින් 80%ක් නැවත refund ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට මේ pop up වෙන්නේ ඒ message එක. මෙන්න මේ post එකේ තියෙන විදිහට ඔයා invest කරන මුදල අනුව ඔයා මේකේ trade කරන්න ඕනේ. හරි දැන් අපි මේකේ ඊළඟ trade එකට මම එන්න අපේ signal group එකට ඇවිල්ලා මම මෙන්න මේ විදිහට ඊළඟ signal එකට trade එකක් දානවා. ඉතින් මේකේ big god small lot 18:36ට වෙලා තියෙන්නේ. අපි ඊළඟ signal එකකම් පොඩ්ඩක් වෙලා බලාගෙන ඉමු. ඉතින් පොඩි කනෙක්ෂන් අවුලක් තියෙනවා. ඒතර කනෙක්ටින් තමයි දෙන අපේ Telegram එක. ඉතින් මේක හරි ගිහුවාම අපි ඊළඟ signal එකට මේකේ trade එකක් දාමු. හරි දැන් guys ඔන්න අපේ signal group එක අපිට signal එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මෙයාමත් කියලා තියෙන්නේ big god small lot වගේ මේ small level එකකින් trade 2 එකේ trade එකක් දාන්න කියලා. මම එන්න අපේ trading chart එකට. මෙතන මම big god small lot small level select කරලා මෙතන මම quantity එක $5ක් type කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මේක trade එක start කරගන්නවා. අබ්බලෝ මේක අපේ profit එකක් ඇයිද? එහෙම නැත්නම් අපි invest කරමු මුදල loss වෙලා යයිද කියලා. ඉතින් guys මේ වීඩියෝ එකත් මම ඔයාලට trade එක profit වෙන ලං වෙලාම වීඩියෝ එකමත් open කරන්න. හරි දැන් guys ඔන්න අපේ trade එක ඉවරෙන්න තව තප්පර 10ක වගේ කාලයක් තමයි තියෙන්නේ. අපි බලමු මේකේ profit එකක් ඇයිද? එහෙම නැත්නම් අපි invest කරපු මුදල loss වෙලා යයිද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න විදිහට අපේ trade එක close වුණා. ඉතින් අපි ගිහලා බලමු මේකේ මොකක් වුණාද කියලා. මම එන මෙතන period එකෙන් ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා my orders කියන තැන අපේ මේකේ profit එක ඇවිල්ලා තියෙනවා $19ක profit එකක් අපිට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ trade එකෙන්. ඉතින් මම $5ක් දැම්ම $15ක් ගියා. ඒ කියන්නේ big god small lot small level කියන තුනම select කරමු නිසා $5 ගන්න 3කට කැපුණා. ඒත් එක්කම ඒකෙන් profit එක $19ක් අපිට හම්බුණා. මම මෙතනින් back එන්නම්. back වුණාට පස්සේ මේක තරමු ඉතුරු event එක ගැන. මම යන මෙතන home එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේකේ color prediction කියලා එකක් තියෙනවා. මෙන්න මේ color prediction එකේ ඔයාලට තියෙන Ethereum වලින් trade කරන්න. මේ color prediction ආවට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට interface එකක්.
ඉතින් මෙතන ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ කලර්ස් වලට තමයි ඔයාලට ට්‍රේඩ් කරන්න තියෙන්නේ. ඉතින් මේකට අවශ්‍ය කරන ලින්ක් ටිකක් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒත් එකම කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙනවා. ඔයාලට මේ හැම ටෙලිග්‍රෑම් ගෲප් එකකටම ෆ්‍රී ජොයිනර් ගුවන් ඔයාලට VIP ගෲප් එකට පමණයි අර මං කිව්ව විදිහට මෙම්බර්ස්ලා ඇක්ටිව් වෙන 3 දිනක් ජොයින් කරගෙන ඔයාගේ ඇක්සස් එක හදා ගන්න තියෙන්නේ. මං එන්නම් අපේ සිග්නල් ගෲප් එකට. හරි guys ඉතින් අපේ කලර් ප්‍රොඩක්ෂන් ගෲප් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කලර් එක රෙඩ් වලින් ක්වින්ටිටි එක එකක් ඉදලා මේක ට්‍රේඩ් කරන්න කියලා අපි මේක රීෆ්‍රෙෂ් කරගෙනම අපි මේකේ ට්‍රේඩ් එකට එන්ටර් වෙමු. මං එන්නම් කලර් ප්‍රොඩක්ෂන් එකට මෙතෙන් ආවට පස්සේ තව විනාඩි තප්පර 20ක විතර මෙතන කලර් ප්‍රොඩක්ෂන් එක අපේ ට්‍රේඩ් එක එන්ටර් කරන්න බැරි වුණා. ඉතින් ටයිම් එක ඉවර වුණ නිසා අපි ඊළඟ ට්‍රේඩ් එකේ ඉඳන් අපි ට්‍රේඩ් කරලා බලමු මේ කොහොමද ප්‍රොෆිට් ගන්න තියෙන්නේ කියලා. ඊට මේක සිග්නල් ගෲප් එකේ බලා ගන්න පුළුවන් නම් මේක සෑම විනාඩියටම ඔයාලට සිග්නල් ලබා දෙනවා. ඉතින් අපි තව සිග්නල් එකක් එනකම් පොඩ්ඩක් වෙලා බලාගෙන ඉමු. ඉතින් දැන් වරේටම සිග්නල් එකක් කරන්න ඕනේ 18:47 වෙලාව. අපි සිග්නල් එකක් එනකම් පොඩ්ඩක් වෙලා බලාගෙන ඉඳලා අපි මේකට ට්‍රේඩ් එකක් දාමු. හරින් ගස් ග්‍රීන් කලර් එකෙන් තමයි මම ට්‍රේඩ් කරන්න කියන්නේ. ඉතින් මම මෙතන ග්‍රීන් කලර් එක සිලෙක්ට් කරගන්නවා. ග්‍රීන් කලර් එක සිලෙක්ට් කළා මෙතන USDT දෙනවා 2.750ක ප්‍රමාණයක්. ඊට පස්සේ මෙතන ට්‍රේඩ් එක ස්ටාර්ට් කරනවා මෙන්න මේ විදිහට. අපි බලමු ඕඩර් ජෙනරේට් වුණා වගේම අපි මේකේ ප්‍රොෆිට් එකක් එයිද? එහෙම නැත්නම් අපි ඉන්වෙස්ට් කරපු මුදල් ටික ලොස් වෙලා යයිද කියලා. ඉතින් තප්පර 25ක ඔය කාලයක් තියෙනවා අපි මේ ප්‍රොෆිට් එක බලා ගන්න. ඉතින් මේක මම කලර් ප්‍රොඩක්ෂන් එක ගැන ඔයාලට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඊට වඩා බලා ගන්න පුළුවන් මේක යට නම්බර්ස් ටිකක් තියෙනවා. මේ නම්බර්ස් ටිකට මම ඔයාලට මේ ට්‍රේඩ් එක ඉවරලා කියලා දෙන්නම් කොහොමද කරන්න තියෙන්නේ කියලා. හරි guys තප්පර 10ක වගේ කාලෙක අපිට බලා ගන්න පුළුවන් නම් මේක ප්‍රොෆිට් එකක්ද කියලා. ඉතින් අපි බලමු මේකේ අපිට කොච්චර මුදලක් හම්බෙයිද කියලා. ඉතින් මෙන්න මෙතන අපේ ට්‍රේඩ් එක කරනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ ආවේ රෙඩ් කලර් නම්බර් 4. ඒ කියන්නේ අපේ මුදල ලොස් වෙලා ගියා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම දැන් එන්නම් අයමත් අපේ සිග්නල් ගෲප් එකට. සිග්නල් ගෲප් එකට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා තාමත් අපිට සිග්නල් එක අප්ඩේට් වෙලා නැහැ. සිග්නල් එක අප්ඩේට් වුණ ගමන් අපි බලමු කොහොමද ඊළඟ ට්‍රේඩ් එකට සිග්නල් දාන්නේ කියලා. ඉතින් මම සිග්නල් ගෲප් එකේ සිග්නල් එක කෙනෙක් මම ඔයාලට කතා කරන්නම් මේකේ තියෙන නම්බර්ස් ටික කොහොමද ඔයාලා ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ නම්බර්ස් 9ක් තියෙනවා. මේ නම්බර්ස් 9 මම ඔයාලට එකක් සිලෙක්ට් කරලා පෙන්නන්න නිකමට වගේ. ඉතින් මෙතන මම නම්බර් 6 වගේ සිලෙක්ට් කරගෙන මෙතන මම USDT එකක් ට්‍රේඩ් කරලා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක කරන්න තියෙන්නේ කියලා. ඉතින් මෙතන අපි ඕඩර් ජෙනරේට් කරනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මම දුන්න ග්‍රීන් කලර් එකේ නම්බර් 7. sorry රෙඩ් කලර් එකේ නම්බර් 6 තමයි දුන්නේ. අපි බලමු මේක කොහොම වෙයිද කියලා. ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන් නේද මේකේ රෙඩ් කලර් එකේ නම්බර් 2 ආවේ. ඉතින් මම හිතනවා බැරි වෙලා හරි මේකේ ට්‍රේඩ් එක රෙඩ් කලර් නම්බර් 6 දෙන්නේ නැතුව ඔයා මේකේ රෙඩ් එකේ කලර් එක විතරක් සිලෙක්ට් කරලා තිබ්බනම් එම ඔයාට එතනින් $1.95ක මුදලක් එතනින් ප්‍රොෆිට් ගැනීමේ හැකියාවක් තිබ්බා. ඊට මෙන්න මේ කලර්ස් වල නම්බර්ස් වල ට්‍රේඩ් කරන එකේ තියෙන අවශ්‍යය තමයි මේ නම්බර් එකක් ලැබීමේ සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඒ කියන්නේ ඔයා හිතන නම්බර් එක නෙවෙයි එන්නේ. ඒ වගේ දෙයක් තමයි මේකේ සිද්ධ වෙන්නේ. මම දැන් මෙතනින් ග්‍රීන් කලර් මේජර් සිලෙක්ට් කළා. මෙතනින් මම ක්වින්ටිෆයි එක ඩොලර්ස් දෙකක් ලබා දීලා මෙතන මම ට්‍රේඩ් එක මේ විදිහට ස්ටාර්ට් කරනවා. ඒත් එක්කම මෙතන ග්‍රීන් කලර් එකේ නම්බර් 9 සිලෙක්ට් කළා. මෙතනින් නැවත ට්‍රේඩ් එක මෙතන ස්ටාර්ට් කරන්න යද්දිම අපේ ට්‍රේඩ් එක එන්න අපේ ටයිම් කවුන්ට් එක කපටන් ගත්තා. ඉතින් මම දැන් මෙතනින් අපි බලමු මෙතන නම්බර් 9 આવොත් එම එතනින් මම ට්‍රේඩ් එකක් ගන්න එක ප්‍රොෆිට් වෙන්න chance එකක් තිබ්බා. අපි බලමු මොන කාලයකද එන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එනවා මම නම්බර් 9 සිලෙක්ට් කරලා තිබ්බනම් මට මේනොට කොච්චර ප්‍රොෆිට් එකක් එන්න තියෙයිද කියලා. ඉතින් මෙතන මම නම්බර් 9 සිලෙක්ට් කරලා ට්‍රේඩ් එකක් දාන්න ගියත් අපේ ට්‍රේඩ් එක දාන්න ටයිම් එක මදි වුණා. හැබැයි මම ග්‍රීන් කලර් සිලෙක්ට් කරලා තිබ්බ නිසා මට ඒ ග්‍රීන් කලර් එකට අදාළ ප්‍රොෆිට් එක $3.5ක වගේ මුදලක් මගේ බැලන්ස් එකට ඇඩ් වුණා. හැබැයි බැරි වෙලා හරි මේකේ නම්බර් 9 එක මම සිලෙක්ට් කරලා ට්‍රේඩ් කරලා තිබ්බොත් එම $2.9.5කින් උඩ තමයි අපේ ප්‍රොෆිට් එක හම්බෙන්නේ. ඉතින් මේ වගේ පොඩි පොඩි ට්‍රික් ටිකක් තියෙනවා මේ කොයින් රේස් එකේ. ඔයාට මේකේ ප්‍රොෆිට් ගන්න පුළුවන් මෙන්න මේ කලර් ප්‍රොඩක්ෂන් එකේ නම්බර්ස් වලින්. ඒක ගැන වීඩියෝ මම ඔයාලට ඉස්සරහට අරන් එන්නම්. දැන් අපි යමු මේකේ විඩ්‍රෝ එකක් දාන්නේ කොහොමද කියලා කතා කරන්න. ඉතින් මෙතන යනවා හෝම් එකට ආවට පස්සේ ඔයාට ඊට කලින් මතක් කරගන්න මේකේ ඉන්වයිට් ඔප්ෂන් එක ගැන. ඒක හරහා තමයි ඔයාට පුළුවන්කමක් තියෙන්නේ මේ අලගේ VIP සිග්නල් ගෲප් එකට ඇක්සස් හදාගන්න. ඔයාට පුළුවන් මෙන්න මේ ඉන්වයිට් ඔප්ෂන් එකට මෙතන ආවට පස්සේ ඔයාට මෙන්න මේ යටින් බලා ගන්න පුළුවන් වෙනවා your invitation link කියලා යටින් link එකක් තියෙනවා.
මෙන්න මේ ලින්ක් එක කොපි කරන් තමයි ඔයාට වගේ යාළුවන්ව මේ සයිට් එකට එකතු කරගන්න තියෙන්නේ. එහෙම කරලා ඇක්ටිව් මෙම්බර්ස්ලා 3 දෙනෙක් ඉන්වයිට් කරතර පස්සේ ඔයාට පුළුවන්කමක් තියෙනවා මෙයාලගේ VIP සිග්නල් ගෲප් එකට ජොයින් වෙලා ඒ VIP සිග්නල් වලින් ට්‍රේඩ් කරලා ලොකු ප්‍රොෆිට් එකක් ගන්න. ඉතින් මම දැනටත් VIP සිග්නල් ගෲප් එකේ ඉන්න නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට සිග්නල් ගෲප් එකට ජොයින් වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ ස්ටෙප් ටික හරියට පිළිපදින්න. දැන් අපි මේකේ withdrawal එකක් දාන්න. මම දැන් access වලට ගිහලා මෙතන withdraw කියන option එකට යනවා. මෙතන ගියාට පස්සේ මම මෙතන $24ක් වගේ withdraw වෙන්න දානවා. මෙතන මම $24ක් type කරගෙන අපේ withdrawal address එක මෙතන දෙන්න ඕනේ. ඉතින් withdrawal address එක ගැන අපි යනවා අපේ Binance එකට. Binance එකට අපි මෙතන යන්න ඕනේ access වලට ගිහිල්ලා මෙතනින් අපි add funds වලින් අපේ මෙතන USDT deposit address එක copy කරගන්න ඕනේ. මම දැන් USDT වලට ගියා USDT වල Tron TRC20 address එක මෙතන copy කරන් ආවිල්ලා මම එන අපේ site එකට. ඊට පස්සේ මම withdrawal address එක copy කරගෙන මෙතනින් paste කරලා මෙතන මම submit කියන touch එක දාගත්තට පස්සේ අපේ withdrawal එක confirm වෙනවා. ඉතින් withdrawal එකේ screenshot එක මම ඔයාලට එහා පැත්තෙන් දාලා තියන්නම්. ඉතින් withdrawal එකක්දී $24න් $23ක වගේ මුදලක් තමයි මගේ Binance එකට එන්නේ. ඒ කියන්නේ මෙන්න මේ site එක විසින් withdrawal fee එක විදිහට $1ක් අපේ balance එකෙන් කපා ගන්නවා. ඉතින් හැම site එකකම production එක සහ මේක site එකේ maintenance වලට තමයි කපා ගන්න. ඒ හින්දා ඔයා $24න් $23ක වගේ මුදලක් තමයි මට ලබා ගන්න පුළුවන් උනේ. ඉතින් වීඩියෝ එක යන ළඟ නිසා මම ඔයාලට අයව මතක් කරනවා මේකේ තිබ්බ main කාරණා ටික ගැන. ඉතින් මුල්ම ස්ටෙප් එක ඔයාගේ views ගානට ඩොලර්ස් හොයන්න පුළුවන් අලුත් event එක. ඉතින් ක්‍රියේටර් කෙනෙක් නම් ඔයාට පුළුවන් වගේ ඕනම social media ගිණුමක මේ link එක share කරලා ඔයාගේ මුදල් ටික ජයග්‍රහණය කරගන්න තියෙන මුදල් ටික ඔක්කොම වෙන්නේ ඔයාගේ coin race ගිණුමට. ඒ වගේම දෙවෙනි එක ඔයාට coin race agent කෙනෙක් වෙන්න පුළුවන්. coin race agent කෙනෙක් වෙන්න නම් ඔයාට කරන්න තියෙන්නේ අල creation event එකේ ධම්ම වීඩියෝ එක මේ ඔයා description එකේ තියෙන agent යවන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් coin race එකේ official agent කෙනෙක් වෙලා මේක හරහා commission උපයන්න. ඒ වගේම number 3 ඔයාට මේක හරහා iPhone 15 Pro Max සහ සැනසිලි තියාගත්ත එක මේකෙදි තව සැනසිලි තියාගත්ත එක තෑගි දිනා ගන්න පුළුවන්. ඒ ඉවෙන්ට් එක මම ඔයාලට කතා කරලා තිනවා. ඒ වගේම අංක 4 ඔයාලට මේකේ VIP සිග්නල් ගෲප් එකට ජොයින් වෙන්න ඇක්ටිව් මෙම්බර්ස්ලා 3 දෙනෙක් ඔයාලා ජොයින් කරගන්න ඕනේ. ඉතින් ගාස් වීඩියෝ කොහෙන් හරි මග හැරුණා නම් අනිවාර්යයෙන්ම සමායන කියලා මතක් කරනවා. ඒත් එක අපයිල් දාලා තිබ්බනම් අනිවාර්යයෙන්ම ටයිම්ලයින් එකත් එක්ක පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට කියන්නම් මොකද්ද එතනදී මම කිව්වේ කියලා. ඒ වගේම අනිවාර්යයෙන්ම මතක් කරනවා වීඩියෝ ගැන අදහසක් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න එපා. වගේම වීඩියෝ ලයික් එකක් දාලා අපේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න කියලාත් ඔයාලට මතක් කරනවා. එහෙනම් ගාස් අපි අද වීඩියෝ නවත්තන්න වීඩියෝ බලව හැමෝටම thanks කියලා මතක් කරනවා. එහෙනම් අපි යනවා හැමෝටම ජය වේවා.